මේ මොහොතේ ඔබේ නිවසේ ඉන්නේ ගම් වතුරට හසු වෙලා ජීවිතේ බේරාගත් සුරතල් සතෙක් නම් එතනින් එහාට මේ සුරතල් සතාගේ ජීවිතය සුරක්ෂිතද කියන කාරණාව ඔබට ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ නිසාම අපි හිතුවා ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමක් කරන්න. අපි අද දවසේදී මේ කතා බහත් එක්ක එකතු කරගන්නේ ජාතික සත්වෝද්‍යානයේ හිටපු පශු වෛද්‍ය ජගත් ජයසේකර මහත්මයා. ඇත්තටම මේ ගම් වතුරට හසු වුණු සත්වෙක් නම් සුරතල් සතෙක් නම් මේ මොහොතේ නිවසක රැඳී සිටින්නේ ඒ සත්වයාගේ ජීවිතේ කොයි ආකාරයෙන්ද ඉදිරි කාලේ අපි බලා කියා ගන්නට ඕන. ඔව් ඇත්තටම මම හිතන්නේ මේ මොහොතේ අපි මුලින්ම මේක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා අපි මේ ස්වාභාවික ආපදාවෙන් ගම්වතුර විපතින් මම හිතන්නේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙලා ඉනවා. ඒකම සුරතල් සතුන් ඇතුළු කෘෂිකාර්ම සතුන් ගොඩක් විපතට පත් වෙලා ඉන්නවා. ඉතින් අපි ජනතාවට විපතට පත් වෙච්ච අයටත් දැන්ට තමන්ගේ දේපල නැති වෙලා ජීවිත හානි වෙලා තුවාල වෙලා ඉන්න සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වෙලා තියෙන හානි ඉක්මනින්ම පූර්ණ කරගන්න ලැබේවා කියලා උන්ට අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතන්නේ දැන් අපි සුරතල් සතුන් ගන්නකොට ගම්වතුර තත්ත්වයක් හදිසි උද්ගත වෙනකොට මුගක් වෙලාවට සතුන්ගෙන් අපි දැකලා තියෙනවා දැන් යම් කොටසක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම යම් විදිහකට බේරගෙන රෙස්කියු කරගෙන සමහර ලාවට සුරක්ෂා කඳුරු වලට අරගෙන ගිය සතුන් තියෙනවා. ඒ වගේම නිවාසවල දැන්ට වතුර මට්ටම් බහිනකම් එම සතුන් ඒ අදාළ නිවැසියන් සමග ගත කරන අවස්ථා තියෙන බව පේනවා. එතකොට එම සතුන් ගක් වෙලාවට ගම්වතුරේ ආපදාවට මුහුණ පාල සමහර වතුර ගිලී ඉඳලා බේරිච්ච වෙන්න පුළුවන්. ඒතර මේ සතුන්ගේ විවිධ සෞඛ්‍ය ගැටලු මතුවෙන්න පුළුවන්. ඒක වගේම දැන් ශාරීරික සෞඛ්‍ය වගේ මානසික සෞඛ්‍යයත් අපි එතෙන්දී බලන්න ඕන. අපි ශාරීරික සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් අපි ගම්වතුර කියන්නේ සාමාන්‍ය වතුරක් නෙවෙයි. එතකොට ඒකේ විෂ බීජ විශාල වශයෙන් තියෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට තියෙන මම හිතන අපද්‍රව්‍ය මල පවහන ද්‍රව්‍ය ඊළඟට විවිධ ද්‍රව්‍ය කුණු ගොඩවල් ඔක්කොම එක තමයි එන්නේ මේ ගම්වතුර. ඉතින් ඒක නිසා පුරවැසියන්ට වගේම සතුන්ට විවිධ රෝගාබාධ ඇති වෙන අවස්ථා වැඩි. ඉතින් ගම්වතුර ගිලී තිබුණා නම් හුඟක් වෙලාට සතුන්ටම ජලය පානි වෙන්න පුළුවන්. ඒ වගේම සමේ තුවාල හරහා ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඇතන ගම්වතුර තියෙන තත්ත්වයේ කාලයට වඩා දවස් දෙකක් පහු වෙලා තමයි ඒ සතුන් රෝගී තත්ත්වයටපත් වෙන්නේ. බොහෝ වෙලාවට උණ රෝග තත්ත්වෙන් එන්න පුළුවන්. ඒ වගේම පාචන රෝග තත්ත්වෙන් එන්න පුළුවන්. ඒ වගේම නැත්නම් විවිධ වසංගත රෝග සතුන්ට බෝ වෙන්න පුළුවන්. අපි ඒවා විස්තර කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව සමේ රෝග වගේ දීර්ඝකාලීන පහුවෙලා උද්ගත වෙන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට පණු රෝගත් විශේෂයෙන්ම අපි සලකා බලන්න ඕන. මේකත් එක්ක හුඟක් වෙලාවට පණු රෝගත් ඇති වෙන්න පුළුවන්. ඔය පොදුවේ මිනිස්සුන්ට ගම්වතුරට එක්ස්පෝස් වෙච්ච නැත්නම් මුහුණ දීපු ජනතාවට ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයන් හා සමාන තත්ත්වයන් ඇති වෙනවා. ඒතර ඔබගේ සුරතල් සතා අපි තුමු සුරතල් සුනකෙක් හරි නැත්නම් සුරතල් පූසෙක් හරි කියලා හිතනවා. තවත් සත්වර්ග ඉන්න පුළුවන් පොදුවේ ගත්තාට පස්සේ. එතකොට ඒ වගේ සතුන්ට මුලින්ම අපි ගත්තොත් ශනිකව ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් තමයි ගම්වතුරෙන් අපිට මුදාගත්තම ෂොක් එකක් ඇති වෙනවා. නැත්නම් අපි කම්පනයක් ඇති වෙනවා. එහෙම නැත්නම් සීතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒතර අපි ඉක්මනින්ම කරන්න ඕනේ මේ වගේ සතෙක්ව දැන්ටත් වතුරේ ගිහිල්ලා මුදා ගන්න මත ඊ වෙනකොටත් ඒ වගේ මුදාගත්ත සතුන් අපි දැකලා තිබ්බා. වතුරේ කොහොම රැඳිලා ඉඳලා ඉහළ ස්ථානයක වුණ නමුත් ගොඩක් වෙවුලන තත්ත්වෙන් තමයි හම්බ වෙන්නේ මුදා ගන්න කණ්ඩායම් වලට. ඒතකොට එම සතුන් හොඳ වීල් ටවල් එකකින් නැත්නම් තුවායකින් හොඳට පිහදාලා ඒ සතුන්ගේ තෙත තත්ත්වය ඉවත් කරන්න ඕන. ඉතින් හොඳින් රෙද්දකින් පිහදාලා ඒ වගේම හොඳ උණුසුම් ආවරණය අපිට මම හිතන්නේ කුඩා දරුවෙක්ගේ ඇඳුමක් වගේ කවුනොත් ඒ සතුකට බල්ලෙකුට වගේ අඳන්න පුළුවන්. සීතල තත්ත්වෙ නැති වෙන්න. ඊට පස්සේ උණුහුම් ලබා දෙන ක්‍රමයක් තියෙනවා නම් තියෙන අවම පහසුකම් මැද්දේ අපිට මොන හරි ගිනි ගොඩක රසණයක් හරි නැත්නම් මම හිතන්නේ විදුලි බලය තියෙනවා නම් යම් ස්ථානයක ඒකෙන් රත් කරගත්ත අයන් කරගත්ත අපිට මේ රෙද්දකින් එන උණුසුම උනත් ප්‍රාථමික ලබා දෙන්න පුළුවන්. ඒ මූලික අවස්ථාවේ යාගේ තියෙන කම්පනත්වය පහ කරගන්න. ඒ වගේම සතා කම්පන ලක්ෂණ සතාට ආදරෙන් කතාව කරලා කර්මාන් කතා කරලා ඒ සතා ඇතුළත තියෙන බය තත්ත්වය අපි නැති කරන්න ඕන. මොකද මේ වගේ හදිසි ආපදාවකදී මිනිසුන් හැටියට අපි මුහුණ දෙන තත්ත්වෙන් වගේම සතුන්ටත් මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. ඊළඟට බලන්න ඕනේ සතා සමහර ගම්වතුරේ ගසාගෙන යාමේදී හෝ මේ වගේ තත්ත්වකදී තුවාල ඇති වෙලා තියෙන පුළුවන් නැත්නම් රුධිර වහනේ වෙමින් පවතින්න පුළුවන්. ඒතර මේ වගේ තුවාලෙකුණත් රුධිර වහනේ ලේ ගැලීමක් වෙන තත්ත්වකදී හමු වුණොත් ඊට එක්කමින් පළමු වර්තන කරගන්න ඕන ලේ ගැලීම නවත්ව ගන්න ඕන. ඒකට අපිට සරලම දේ තමයි මේ තුවාලය මතට රෙදි කෑල්ලක් හෝ මොන හරි මේ අවම පහසුකම් මැද්දේ තියෙන යම් දෙයක්. ඒ කියන්නේ අපි අතින් හරි කමන්නේ තියලා ලේ ගැලීම පාලනය වෙනකන් ඒක අල්ලගෙන ඉන්න ඕන. එතකොට ඒක අල්ලන් හිටම රුධිරය කුඩා රුධිර වහනයක් නම් ඒක නවත්ත ගන්න පුළුවන්. ඉතින් විශාල රුධිර වහනයක් නම් අනිවාර්යයෙන්ම මෙතන වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා. නමුත් මේ දිනම පහසුම යටතේ පොහොතුලට අපිට ගෘහාශ්‍රිතව කරගන්න ප්‍රථම ආදර්ශ දේවල් තමයි සතුනින්ු කරගන්න වෙන්නේ මූලික දින කීපෙදී. එතකොට රුධිරය නවත්වගෙන ඊට පස්සේ අපි ළඟ ඉතුරුලා තියෙනවා නම් බෙටඩින් ද්‍රාවණයක් අපි කියන ප්‍රොවිඩෝන් 19 කියලා සාමාන්‍ය පාවිච්චි කරන තුවාල වලට දාන ඒ වගේ දෙයක් දාලා කුඩා වෙලුමක් යොදා ගන්න පුළුවන්. අපිට මේ අවස්ථාවේ ඒ නිසි වෙලුම් වර්ග හොදා ගන්න නැත්නම් පිරිසුදු රෙදි කඩකින්
ආවරණය කරගන්න පුළුවන්. ඒ තුවාල වගේ තත්ත්වයක්. අපි හිතමු අස්ථි භග්නයක් නැත්නම් ෆ්‍රැක්චර් එකක් කකුලක් අතක් කැඩිච්ච අවස්ථාවක් තියෙනවා කියලා සතෙක්ගේ උඩකින් වැටලා හරි ගහගෙන යන දෙයක් වැදිලා හරි ඒ වගේ අවස්ථාවක් තිබ්බොත් අපිට දැන් ඒවා ප්‍රතිකර්ම කරලා ස්ථිර සූපත් කරගන්න වෙන්නේ කාලයක් ගිහිල්ලා. මොකද අවම සෞඛ්‍ය පහසුකම් මැදින් සතුන් වෙනුවෙන් මම හිතන්නේ සේවාව ලබා දීම සමහරට අපහසු වෙන්න පුළුවන් මූලික දින කිහිපෙදී. ඒතර අපිට පුළුවන් කරන්නේ අස්ථි කැඩීම. ඒක විවෘත ඒ කියන්නේ ඕපන් ෆ්‍රැක්චර් එක නෙවෙයි නං. අස්ථි එළියට ඇවිල්ලා නැත්නම් අපිට ඒක ඇතුළේ තියෙන කන්නම් සතා සපා කන එක වළක්වගෙන රෙදි පටියකින් වගේ කට බැඳ ගන්න වෙයි. නැත්නම් වේදනාවකදී සතා සපා කෑමට ලක් වෙන්න පුළුවන්. තමන් හදන සතා වුණා. ඉන්පසුව ප්‍රවේශමෙන් අර මේ කැඩුණු අත හෝ කකුල අලයින් කරනවා කියන්නේ පරිස්සමෙන් ඒක ඇද වෙලා තියෙන පොඩ්ඩක් අර කෙලින් තත්ත්වයට පත් කරනවා. කරලා අපි අඩිරූලක් හරි පරිසරයේ තියෙන මොන හරි ඍජු ලී පතුරක් හරි තියලා රිදි පටි වලින් ඔතන ලද පතුරක් ඇත්තටම නිකම් පතුර තිබ්බොත් සමහරලාට හැම තුවාල වෙන්න පුළුවන්. රිදි පටින් ඔතන ලද පතුරක් දෙපැත්තට තියලා අපි වෙලුමක් යොදන්න ඕන. අර අස්තිය තවදුරටත් පෑරෙන්නේ නැති වෙන්න. නැත්නම් ඒක සමයිලාගෙන එළියට එන වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට හොඳට වටේට අපි පුළුන් වගේ හොයාගන්න නැත්නම් අපිට පුළුවන් රිදි කැලි ටිකම වටේ තියලා ඒක වෙලන්න. වෙලලා අපි පළමු අවස්ථාවේම අපිට පශුවේද ප්‍රතිකාරයක් ලබාගත හැකි මධ්‍යස්ථානයකට ලම් වෙන්න පුළුවන් වහම ඒ වගේ දෙයකට ගෙනියන්න වෙනවා. නමුත් ඒ දේ කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් දැන් අපිටම සුනකෙක් නම් දැන් මේ තත්ත්වයන් තුළ වේදනාවෙන් ඉන්න පුළුවන්. සමහරට අපිට හමු වෙනකොට උණ තියෙන්න පුළුවන් ෆීවර්. එතකොට අපිට සුනකෙකුට නම් ඇත්තටම පැරසිටමෝල් ඖෂධය පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දී හැබැයි විශේෂම සැලකිලිමත් වෙන්න ඕන පූසන්ට පැරසිටමෝල් දුන්නොත් අනිවාර්යෙන් මිය යනවා. පූසන්ට නැත්නම් බලල් පවුලේ සතුන්ට බලලුන්ට කිසි අවස්ථාවක පැරසිටමෝල් වර්ගයේ ඖෂධ ලබා දෙන්න බෑ. ඒක අනිවාර්යෙන් ඒ සතාට විෂවීමක් වෙනවා. සතා මරණයට පත් වෙනවා. නමුත් අපේ සුනකයෙකුට ප්‍රථම ආධාරයක් හැටියට කිලෝ 20ක වගේ සුනකයෙකුට නම් උණ අඩු කර ගන්නට පැරසිටමෝල් මාත්‍රාවෙන් පෙති භාගයක් වගේ ලබා දෙන්න පුළුවන්. සුනකයෙකුට පමණයි. නැවතත් අවධාරණය කරන්නේ පූසන්ට කිසිම අවස්ථාවක දෙන්න බෑ. මුගක් අය වැරදිලා දුන්නොත් අනිවාර්යෙන් මියන්න පූසන්ට. ඒතර ඒක ප්‍රථම ආධාරයක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි ගන්න ඕන සතාගේ දැන් මේ බාහිර තුවාලාදී දේවල් අපි බලලා මේව කරාට පස්සේ සමහරට හුඟක් වෙලාවට ගම් වතුරත් එක්ක ශනිකව ඇති වෙනවා පාචන රෝග තත්ත්වයක් උදරාබාධයක්. ඒ කියන්නේ වමනේ එන්නත් පුළුවන් ඊට අමතරව වතුර පෙවිලස වමනේ එන්නත් පුළුවන් විෂ බීජ සහිත වතුර ඇතුළු වීම නිසා අපිට හිතන්න පුළුවන් පාචන රෝග තත්ත්වයක්. ඒ වගේ තත්ත්වයක් ආවොත් අපි ළඟ තියෙනවා නම් දැන් අපි සමහරට සුරක්ෂා කඳුරු වලට අපිට ලැබෙන වෛද්‍ය ආධාර තියෙනවා. ඒ වගේ මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් මූලිකම දේ අපිට මේ ජීවනීය නැත්නම් සජලකාරක කියන්නේ ජීවනී හදලා ඒ සතාට පොවන්න පුළුවන් විජලනය වළක්ව ගන්න. මොකද අපිට සීලන්න ආදී දෙන්න පහසුවක් නැති නිසා. ඒ වගේම ඒ වගේ අවස්ථාවක අපිට ගොඩක් මේ උදරාබාධය තියෙනවා නම්, ඒ කියන්නේ ගොඩක් මල පහ වතුර වගේ යනවා නම් වමනේ දාන්න නැත්නම් අපිට පුළුවන් මුඛයෙන් දෙන මේ දීර් වර්ග ලබා දෙන්න. බෙදිහාල් කැඳ, බත් කැඳ, මේ වගේ දේවල් තියෙනවා ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව මල පහ ගොඩක් වතුර වගේ පිට වෙනවා නම් අපි ඇත්තටම කිරි වගේ දේවල් ලබා දෙන්න සුදුසු නෑ. ඒවා වැඩි වෙන්න පුළුවන්. ඉන්පසුව වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගන්න වෙනවා. එතකොට එතෙන්දිත් අපිට ඒ සතා උණත් එක්ක ඇවිල්ලා තියෙනවා නම් පැරසිටමෝල් වගේ ඖෂධයක් බල්ලෙකුට නම් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ඔය ඊට අමතරව එන්න පුළුවන් සමහර ලාවට මේ වගේ අවස්ථාවල වසංගත රෝග තත්ත්වයන්. ඒ කියන්නේ එකක් හුඟක් වෙලාවට උණ රෝග තත්ත්වයක වෛරස් රෝග තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා උණ පාලනය කරගෙන අපි පුළුවන් තරම් ඉක්මනට පශුවේද ප්‍රතිකාර ලබා ගන්න. මතන මධ්‍යස්ථාන අංකත් මම දැක්ක පළ වෙලා තියෙන විවිධ සංවිධාන වලින් ප්‍රතිකාර ලබා දෙනවා සතුන්ටත්. ඒ වගේ අවස්ථාවක ඒ වගේ පිහිටක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි පූසන් සම්බන්ධ ගත්තොත් බලලුන්ගේ අර ඒ වගේම තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. එතකොට අපි මතක තියාගන්න ඕනේ බලලුන්ට නැවත වතාවක් කියනවා පැරසිටමෝල් දෙන්න බෑ කිසිම වෙලාවක. නමුත් ඒ සතත් තිමිලා ඉන්නවනේ එයා වියලගෙන ඊට පස්සේ ප්‍රථමාධාර අවශ්‍ය තුවාලාදී තියෙන ඒව ප්‍රතිකාර කරලා ඉන්පසු ඒ සතාව බොහොම පූසන්ට විශේෂයෙන්ම අපි දෙන්න ඕන උණුහුම. එතකොට අපි ළඟ තියෙනවා මොන හරි රෙදි ගොඩක් හෝ ඒක ඇතුළට දාලා පොඩ්ඩක් එයා ගොළු විතර කෙලියට හිටින්නට එයාට උණුසුමක් ලබා දෙන්න ඕන. ඉතින් මේ වගේ තත්ත්වයන් තමයි මූලික වශයෙන් ආපදා ගම්වතුර ආපදාවකින් වහාම වගේ ඇති වෙන තත්ත්වයන්. එතකොට ගම්වතුර බැස ගියාට පස්සෝ අවසන් භාගයේදී ඇති වෙන පුළුවන් තව රෝග තත්ත්වයන් කීපයක් තියෙනවා. ඒකත් තමයි පණු රෝග තත්ත්වයන් උස්සන්න වෙන්න පුළුවන්. මොකද ඊටාම පැරසයිට්ස් නැත්නම් පණු රෝග වලට අදාළ රෝගකාරකයන් වතුරත් එක්ක ඇතුල් වෙලා තියෙනවා සතුන්ට. ඒක කුඩා තුවාල හරහා හෝ පාදේ හරහා ඇතුල් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ එන්න පුළුවන්
මුඛය හරහා. එතකොට ඊට අමතරව මේ ඒක සමය රෝග ඇති වෙන්න පුළුවන්. සමය රෝග ඇති වෙන තත්ත්වයන් ගත්තොත් ටිකක් කල් ගත වෙලා ඇති වෙනවා. මුගක් වෙලාවට ඔය ඩර්මොඩෙක්ටික් මයිට්ස් කියන හැමේ තියෙන කටුවහනවල සාමාන්‍ය විහාරය කියන්නේ අන්න ඒ වගේ රෝග තත්ත්වයන් දිලිර ආසාදන ඒ වගේ වෙන්න පුළුවන්. ඒව හැබැයි අපිට ප්‍රමාණවත් කාලයක් තියෙන ප්‍රතිකාර කරගන්න. මොකද ඒක ශරීරකව කරන්න ඕන දේවල් නෙමෙයි. ඇත්තටම මම හිතන්නේ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත වුණාට පස්සේ ඒවට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තියෙන්නේ ඇත්තටම ගත්තොත් එහෙම සතාට දැන් සුරක්ෂා කඳවුර හෝ නිවාසවල ඉන්න අවස්ථාවේදී ආහාර ලබා දෙන්න ඕනේ. ඒතකොට දැන් අපි තුමු යම් සුනකේ පුරුදු වෙලා ඉන්නේ ඩ්‍රයි පෙලට්ස් කියන්නේ අපි මේ සමාගම නිෂ්පාදනය කරන සත්ව ආහාර ඒවට පමණ පුරුදු වෙලා ඉන්න සතෙක් නම් බත් වලට පුරුදු නොවෙන්න පුළුවන්. නමුත් දැන් ඒ වෙලාවේ තියෙන පහසුකම් අනුව අපිට අර එයා විවිධ පුරුදු කෑම වල සමහර සතුන් ඉන්නවා. සමහර බ්‍රෑන්ඩ්ස් වලට විතරයි පුරුදු වෙන්නේ. ඒක වර්ගයකට පමණයි. නමුත් එහෙම නෙවෙයි. ඒතකොට අපිට ක්‍රමානුකූලව එයාට ගැළපෙන ආකාරයෙන් ආහාර කුඩා ප්‍රමාණයක් හෝ ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ තමන් ඇති කරන සුළුතලා නම් සමහර කවන්න උනත් වෙන්න පුළුවන්. නැත්නම් ඇති වෙලා තියෙන පරිසර වෙනසත් එක්ක විශේෂ පූසන්ට මේ පරිසරයට ගොඩක් බද්ධ වෙලා ඉන්න සතුන් දැන් නිවාස වලින් අවතන් වෙලා ඉන්නවනේ ඒ සතුන්ට ඒ වගේ නුහුරුභාවය නිසා ආහාර නොගෙන ඉන්න පුළුවන්. ওই වගේ මූලික රෝග තත්ත්වයන් කීපයක් තමයි අවධානය යොමු කරන්න තියෙන්නේ. ඊට අමතරව අවතන් වෙච්ච සුනකයන් සහ පූසන් ඉන්න පුළුවන් ඕන තරම් තව වෙන කෙනෙකුට හමු වෙන්න පුළුවන්. ඒතර එයාට පුරුදු ප්‍රදේශයේ වෙන තරකින් වෙන්න පුළුවන් ගම්වතුරෙන් එයා මුදාගන්නේ. ඒතකොට ඒ වගේ සතුන් ආදරෙන් රැක බලාගෙන හැකියාවක් තියෙනවා නම් අපි සමාජ මාධ්‍ය ජාල හරහා උන්ගේ රූප ඡායාරූප එකතු කරලා ඒ නිසි අයට දුරකථන අංකත් එක්ක දැන් මේ වතුර බැස ගියාට පස්සේ තමන්ගේ සුලතලාව සොයා දෙන්න පුළුවන්. එතෙන් තවත් අපි කතා කරොත් ඔය අපි පොදුවේ හදන සුනකයන් සහ පූසන්ට අමතරව තව හදන අය ඉන්නවා හාවෝ ඉන්න පුළුවන් කුරුල්ලෝ ඉන්න පුළුවන් ඒ වගේ සතුන් ඉන්න පුළුවන් සමහරට ඉතින් ගම්වතුර තත්ත්වයක් හදිසි ආපදාවකදී මාළුවගේ සුළුතර සතුන් මම හිතන්නේ බුදව ගන්න තියෙන අවස්ථා හරිම අඩුයි මොකද ගෙනියන්න ක්‍රමයක් නැති වෙන්න බොහෝ දුරට තියෙන නිසා නමුත් බුදවගත කුරුල්ලෝ ඉන්නවා විශේෂම අපේ විශේෂ වර්ගයේ සුළුතල් කුරුළු වර්ග හදන ගොඩක් ඉන්නවා ජනතාව ඔවුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ වතුරට වැසි සහ ගම්වතුරට මේ මුහුණ දුන් කුරුළු වර්ග ඉන්නවා නම් ඒ සතුන්ගේ ශ්වසන රෝග බහුලව ඇති වෙනවා ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම සාමාන්‍ය සෙම්ප්‍රතිශාවයේ ඉඳලා බරපතල නියුමෝනියා තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි පුළුවන් තරම් පිරිසිදු වාතය ඉඩ ලබා දෙන්න ඕන. තෙමිලා ඉන්නවා නම් ඒ වගේම සතුන්වත් අපිට උණුහුම් කරගන්න පුළුවන්. උණුසුම් පරිසරයක තියලා ඒ වගේම ඒ වගේ තත්ත්වයක සතුන්ට සමහරට අපිට සරලවම ඉක්මනින්ම දෙන්න පුළුවන් ප්‍රථම ආධාරයක් කියලා සලකන්න පුළුවන්. ඒත් අපිට පැරසිටමෝල් පාවිච්චි කරන්න පුළුවන් කුරුළු විශේෂ සඳහාත් ඊටම කුඩා මාත්‍රාවක්. ඒ කියන්නේ ඊටම කුඩා. අපි සමහර කොකටේල් කියන්නේ ග්‍රෑම් 200ක් වෙන්න පුළුවන්. ඊළඟට කොකටුවේ කිලෝ එකක් විතර වෙන්න පුළුවන්. ඒ වගේ ඉන්න වර්ග. ඒතර ඒ අනුව පැරසිටමෝල් පෙත්තෙන් 10න් එකක් වගේ ඉතා චූටි ප්‍රමාණයක් වගේ උණ සහ ඒ තත්ත්වයන්ට ඒ කුරුල්ලන්ට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව විටමින් C ඔබ දන්නවා මම හිතන්නේ විටමින් C ඇස්කෝබික් ඇසිඩ් කියන වර්ගයේ මිලිග්‍රෑම් C පෙති තියෙනවා. ඒ වගේ පෙත්තකින් අපිට භාගයක් වෙයි පුරුදු කුරුල්ලෙක් නම් අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව එම කුරුල්ලන්ට ඇති වෙන්න පුළුවන් උදරාබාධ ඒ වගේ තත්ත්වයන් ඒවට ප්‍රතිකාර ලබා ගන්න වෙනවා. ඒවට විශේෂිත සාස් කරපු ඖෂධ වර්ග තියෙනවා. නමුත් මම හිතන්නේ ඒක සමහරට මේ අදාළ දැනුම සහිත වෛද්‍යවරයෙක්ව සම්බන්ධ කරගත්තට පස්සේ ඒ වගේ අපේ වෛද්‍යවරුන්ට උදව් ලබා දෙන්න පුළුවන්. එතකොට සමහර සුරක්ෂිත මධ්‍යස්ථානවල තියෙන වෛද්‍ය කඳවුරු වලින්ම අදාළ ඖෂධය ගැන අපිට පැහැදිලි කරලා දුන්නාට පස්සේ එතන ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙනෙකුට පැහැදිලි කරලා ඒකක් ඉල්ලගෙන දෙන්න පුළුවන්. අපි ඒ අදාළ සම්බන්ධ කෙනෙක් ගොඩනගාගත්තට පස්සේ ඒ කියන්නේ එතකොට අපිට WhatsApp පණිවිඩයක් හරි දාලා ඒ වගේ උදව් කරන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක. ඉතින් හාවන් වගේ සතුන්ටත් එහෙමයි. සමහරට උගක් වෙලාට වතුරින් බේරගත්ත හාවෝ ඉන්නවනම් අර තත්ත්වෙම එයාලා විශේෂයෙන්ම කම්පැනිට ලක් වෙන සතුන්. මොකද ඊටමත් සෙන්සිටිව්. ඒ සතුන් බොහොම සංවේදී සතුන්. ඉතින් මේ වගේ සතුන්ට ඉතා ඉක්මනින් මේ කම්පැනි අඩු කර ගන්න ඕන. තවත් දෙයක් තමයි තියෙන්නේ අපි හාවෝ සහ සුනකේ වගේ සතුන් කුරුල්ල වගේ එකතන තියාගන්න අමාරුයි. ඒකෝර අර සතුන් ඒ අර සුනකයන්ගේ බිරීම හොයි තත්ත්වයන් නිසා වැඩිපුර කම්පැනි පත්තල මියන අවස්ථා වුණා තියෙන්න පුළුවන්. ඒකෝර මේ වගේ තත්ත්වයක එකම මධ්‍යස්ථානයේ සතුන් කීප දෙනෙක් ඉන්නවනම් ටික දුරස්තව තබා ගන්න වෙනවා. ඒක වැදගත් වෙනවා. මොකද නැත්නම් සුනකෙන් බුරන්න ගන්න ප්‍රශ්න ඇති වෙනවා. තවත් දෙයක් පැහැදිලි කරනවා දැන් සුරක්ෂිත මධ්‍යස්ථානවල සහ ඒ වගේ ස්ථානවල පොදුවේ කොමියුනිටි එකක් හැටියට ඉන්නකොට දැන් විවිධාගේ සතුන් ඉන්න පුළුවන්. එතකොට කුඩා දරුවන් ගිහිලා ආදරයට මේ සතුන් අතපත ගන්න පුළුවන්. සමහර ගෙදර ඇයට හීලා වුණාට ඉන්න පරිසර තත්ත්වය අනුව ඒ සතා වෙන කෙනෙකුට අනතුරක් වෙන්න පුළුවන්. ඒතර ඒකෙන්දී පරිස්සම් වෙන්න ඕන. සපාකයන් ආදියට ලක් කරගන්න නැතුව ඉන්න වෙනවා. මොකද ජල බීජික රෝගය සම්බන්ධිනුත් රටේ ප්‍රශ්නයක් තියෙන නිසා සතුන්ගේ තියෙන්න පුළුවන්. එන්නත් නොකරපු සතුන්ගේ. ඒතර ඒක නිසා Taman සපාකයන්ට ලක් වෙලා මේ දින ආපදාව අතරේ තවත් ප්‍රතිකාර ලබා ගන්න නැති. නමුත් පරිස්සමින් සතුන් උදව් කරන්න ඕනේ. ඒ තමන්ගේ ප්‍රවේශවත් සලකගෙන. ඒ වගේම තවත් දෙයක් පැහැදිලි කරන්න ඕන කියලා මට හිතුණා මේ දැන් කෘෂිකාර්මික සතුන් ඉන්නවනේ. දැන් ගම්වතුර තත්ත්වයක් වෙනකොට හුඟක් වෙලාවට අපි දැක්ක ගොඩක් සමූහ වශයෙන් මිය ගිහිල්ලා ඉන්නවා සතුන් බැඳලා තියලා තියෙනවා. ඉතින් ඒ සතුන්ට පිහිනන්න තියෙන අවස්ථා අඩුයි සමහර වෙලාවට. නමුත්
නමුත් ඇතැම් වෙලාවට දැන් ගවපට්ටියක සතෙකුට උනත් අපි විශේෂයෙන් ඒ කුෂිකර්ම පළාත්වල කලබලින් කලින් සූදානමක් ඇතුව අපිට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන අවස්ථාවක තොරතුරු එනකොට ජල ගැලීම වෙනවා කියලා එම සතුන් ලිහුවා නම් සමහර වෙලාවට ඒ සතුන්ට උස්බිමක උනත් ගිහිල්ලා ඉන්න පුළුවන් තත්ත්වය තියෙනවා. දැන් සුනකෙන් නම් සමහරවල් අපි දැන් කනගාටු ආකාරයට ඒ සතුන් බැඳලම කූඩුවල තියලා මේ ගිය අවස්ථා. ඉතින් Tamanට ගෙනියන්න හැකි අවස්ථාවක් තිබ්බනම් ඇත්තටම තියෙන්නේ ඒ සතුන් කූඩුවල ලිහීම සහ ඒ වගේම මේ බැඳලා තියෙන දම්වැල් වලින් මුද හැරීම. එතකොට මේ සතුන් පීනලා හරි ගොඩ වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් පෝෂණ සම්බන්ධෙත් එහෙමයි. කූඩු කරලා තියෙනවා නම් ගෙනියන්න පුළුවන් නම් ඇත්තටම හොඳ තමන් යනකොට රැගෙන යා හැකි ප්‍රමාණයේ සතුන් නම් බේරගෙන යන එක තමයි එක හිටපො. නමුත් අර කෘෂිකර්ම සතුන් මන්ද ගොවිපළවල ඔක අපිට ප්‍රායෝගික නැහැ කුකුළු ගොවිපළ ආශ්‍රිත වගේ අවස්ථාවල ලක්ෂ ගණන් 50000 30000 සතුන් ඉන්නකොට ඒවා ඉවත් කරගන්න තරම් කාලයක් නැති නිසා නමුත් විශාල ප්‍රමාණයේ ශීරපය සතුන් හරකුන් එළුවන් ඌරන් වගේ සතුන් හදන තැන් හුඟක් දැක්ක සමූහ වශයෙන් මේ ගිහිල්ලා ඉන්නවා. හුඟක් අය මේ තියෙන මේක ඇතුළෙන් බැඳලා තිබු සත්තු. ඉතින් උස්බිමකට වුණත් යන්න තිබ්බ ඉඩකඩ තිබ්බනම් උස්බිමක් තිබුණා නම් බේරෙන අවස්ථාවකුත් තියෙන තිබුණා. ප්‍රායෝගිකව මේ සතුන් ගේන්න බැරි නිසා. ඉතින් ඒ වගේ තමයි මම හිතන්නේ අපි ආපද අවස්ථාවකදී මේ කටයුතු කරන්න ඕන අපේ සුරතල් සතුන් රැක බලා ගන්න ඕන ඒ ආකාරයෙන් තමයි කියලා මම හිතනවා. සබහාදහමේ දරුවෝ තමයි අපි හැමෝම නේද? ඒ නිසා හැමෝටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඉතින් ඔබේ සුරතලා ඔබ බේරාගෙන තියෙනවා නම් ඔබ සතුටින් ඉන්නවා වෙන්නට පුළුවන් මගේ සුරතලා බේරුණා කියලා. හැබැයි එතනින් එහාට මේ අපි කතා කරපු මේ කරුණු කාරණා සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕනේ. එහෙම සැලකුවොත් තමයි එතනින් එහාටත් මේ සුරතල් සතුන් අපිත් එක්කම වැඩි කාලයක් ජීවත් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නේද? ඔව්. හරි. අපි පශු වෛද්‍ය ජගත් ජයසේකර මහත්මයාත් එක්ක තමයි අපි මේ හැපි පෙට් විශේෂාංගය සමගින් කතා බහ කරගෙන ඉන්නේ. ඉතින් තවත් දවසක ඔබ මුණ ගැහෙනවා තවත් විශේෂාංගයක් එක්ක.